ගුඩ් මෝනින් යාළුවනේ. අද අපේ ගමනේ 3 වෙනි දවස. මේ තමයි ඊයර අපි නතරලා හිටපු තැනට පේන දර්ශනය. මේ තැන ගැන ඔයාලට විස්තරය අපි පහළ ඩිස්ක්‍රිප්ෂන් එකෙන් දාන්නම්. සාමාන්‍ය බජට් එකට ඉන්න හොඳ මේ කියන්නේ සාමාන්‍ය පහසුකම් තියෙන හොඳ ස්ථානයක්. මේ පිළිමාන නුවරඑළිය බස් එක. කනං බෝරයක් ගැහුවා. අන්තිමට ගියේ ඒක තමයි. කවුද දන්නේ ඒ සීන් එක? වාහන වෙඩින් එකක් වෙන්නද නේ. වාහන පේලියක් තියෙනවා. මාරයි. මේක තමයි අපි මේ පිළිමානේ හිටපු හොටල් එකේ කාමරය. සාමාන්‍ය පහසුකම් තියෙනවා. අවුලක් නැහැ හොට්ටුවට. ටීවී එකක් තියෙනවා. අපි ඒක නම් පාවිච්චි කරේ නැහැ. මේ ලස්සන view එකක් තියෙනවා. ඔයාලා පුදුමේ මේකේ ගාන ඇහුවොත්. නේද සර්? මේ මෙච්චර හොඳ ලොබි එකක් තියෙනවා. ඔයාලට කෑම කන්න යාළුවොත් එක්ක සෙට් වෙලා යනවා සෙට් වෙන්න. අන්න බලන්න මෙතනින් එළියට ගියාම. ඔක අදින දේ. අදින. ලස්සන ගොවි බිමක් තියෙනවා. මෙතන උනේ ඇත්තටම රුපියල් 2000යි. සමහර විට ඉතින් සීසන් එකට අනුව ගණන් වෙනස් වෙන්න පුළුවන්. ඒක නිසා ඔයාලා එන්න කලින් කෝල් එකක් දාලා අහලා එන්න. මේ අපි ෆෝන් නම්බර් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. මේ තියෙන්නේ අපි ඉර හිටපු නවාතැන. පිටියන්න අතන තියෙන කාමරේ 3rd floor එකේ. දැන් බර ටික පැක් කරගෙන ඉවරයි. ඊළඟ නවතන බලා පිටත් වෙන්න සූදානම්.